අද අපි ඔයාලට දෙන්න හදන්නේ රසම රස මිසිස් මික්ස් කොත්තුවා. ඒක බොරුවට කිව්වා. වීඩියෝ අංකල් එන්නකෝ මේ ඇස් දෙක පියාගෙන මේ කොයි එකතර හබලන්නේ. අද මගේ හොද්ද කෝකද කියන්නත් ඕන ෂූඩිගේ කෝකද කියන්නත් ඕන. ඕකේ? අන්න ඒක ප්‍රශ්නයක් නෑ. ගත්තට පස්සේ බැලුව ප්‍රශ්නයක් නෑ. නෑ. ඉන්න ඔහොම ඉන්න. අල්ල ගන්න නැතුව. ඉතින් මේක බලන ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක ඔබලා අපිව subscribe කරලා තියාගන්න. ඔහොම ඉඳන් කියන්නේ. වැඩ දෙන්නයි යන්නේ. හලෝ කොහමද ඔයාලට? අද වීඩියෝ එකටත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ලේසි නෑ ෂූඩියක් දන්නම ඔය දොර ඇරලා කාමරේ. ඔන්න ඉතින් නැන්දම්මයි චූටි වැඩේ පටන් අරගෙන තියෙන්නේ. නැන්දම්මා මෙතන එළවලු ටික කපන ගමන් චූටි පිටිපස්සේ ඉඳන් කොත්තුවට දාන චිකන් කරි එක හදනවා. කපාගත්ත කැරට් ගත්තේ කඩෙන්. හරි ලීස් ටිකත් කපාගත්තා. මෙතන ලුණු ටිකත් කපාගෙන තියෙන්නේ. තලාගත්ත ඉඟුරු, තලාගත්ත සුදු ලුණු. චිකන් කරි එක හදන්නේ නැන්දම්මා, කොත්තුවට දාන චිකන් එක හදන්නේ චූටි. මෙහෙම එරි ගහගත්තම 3-5 හොඳට උරා ගන්නවලුනේ. වැඩි වේගන්නේ. ෂූඩි උද්දර දාන්න වැඩිනොත් ටික. අර දාපු කළු පාට තලිය ගැන අහගන්න වෙන්නේ නම් නැන්දම්මගෙන්ම තමයි. ඔන්න අපි ඒක ගොරක ටිකත් එකතු කර ගන්නවා. ඊට පස්සේ තව ගම්බිස් කුළු චුට්ටකුත් දානවා. දාලා අත ගාලා සීසන් වෙන තියෙන පොඩ්ඩක්. ඔන්න හරි. ඒක රෙඩි. ගම්බිරිස් අමතක කරන්න බැරි. එවිල කොටාගත්තු ගම්බිරිස්. ඊට පස්සේ භාජනේ වදපු වතුර ටික අනිවාර්යයෙන්. ඊට පස්සේ ඇත්ත වෙන මේකට වතුර හලා ගන්න ඕනි. ඊට පස්සේ මේක හොඳට අති මිශ්‍ර කර ගන්න ඕනි. එක ලිපක් අම්මගේ චිකන් එකට අනිත් ලිප මගේ චිකන් එකට රත්තරනේ. කොහොමද පාට? ඉතින් අපි තෙල් කන්න නිසා මම නම් තෙල් පොඩ්ඩයි දැම්මේ. අම්මගේ ගහින් රම්පකොළ දෙකක් කඩනවා. අයි. මම මේකට දානවා සුදු ලුණු ටිකක්. සුදු ලුණු ටික ටෙම්පරාදු කරගන්න හදන්නේ. මම මේ චිකන් එක හදන්න යන්නේ. මම ඒකටම දානවා ඉඟුරු පොඩ්ඩකුත්. හරි. සුදු ලුණු ඉඟුරු දැම්මම කරේදී මාංශ උඩක් ඉන්නේ. දෙවන වල දානවා මිරිස් කුරු ටිකකුත් දානවා. හරි වෙන්න. පාටවත් පාටයි. රාමියන් පාටයි සමනලයා. ඒක හොඳට කරුණාව තමයි දැන් මම ඔන්න චිකන් කෑල්ල දා ගන්නවා. ඒක ටික දාන්න පස්සේ. කෙලෙන් පොඩ්ඩක් බැදෙන්න දීලා පස්සේ අතර දැම්මම තමයි චිකන් එක රහ. මගේ චිකන් වතුරෙන් ගෙරි පාටයි. රතු පාට නෑ. මේක චූටිට මේක ලහිරුට. මම ඉතින් කොහොමද කරන්නේ? අම්මතෙන් චිකන් එක බලන්නකම් අපි මේ කඩේ ගෙනාපු කොත්තු පැකට් එකේ තියෙන කොත්තු රොටි ටික භාජනෙට දාලා ඒකේ අර කුටි කුටි තියෙනවනේ කුටි කැලි කඩා ගමු. එතකොට ලේසි. මේ වගේ කුටි තියෙන ඒවා අතින් කඩලා කලම් කරගත්තාම ලේසි ලිපේ දාලා හදනකොට. කොහොමද රයිමිස් කරලක්ෙම දාලා හදන්න තිබ්බනම් දිස්නා කොත්තු. වීඩියෝ අංකල් එන්නකෝ මේ ඇස් දෙක පියාගෙන මේ කොයි එකතර හබලන්නේ. අන්න ඒක ප්‍රශ්නයක් නෑ. ගත්තට පස්සේ බැලුව ප්‍රශ්නයක් නෑ. හරි. ඉන්න ඔහොම ඉන්න. අල්ල ගන්න නැතුව. ඔහොම ඉඳන් කියන්නේ. පළවෙනියට කප එක. කාගේද? චූටිගේ. ඒක දැන් අවංකව නෙමෙයි කිව්වේ. නෑ ඒක අවංකව මට කරලා. අතල අවංකව අම්මයිට හැමෝම කොටද? මට උද තමයි රහම යේ නිකුත් දැම්මේ නෑ මොනවද දැම්මේ මිරිස් කුඩුයි ගම්බිරිසුයි කා පොඩ්ඩයි තුරු බහජුට්ටයි ඊට පස්සේ අම්මගේ අර මිශ්‍රණයෙන් පොඩ්ඩක් දාගත්තා එච්චර වෙන මොකක් අම්ම දැම්මේ අලුළු දැම්මා ඒක තමයි රහම ඇත්තටම ඒක රහයි අම්මගේ ඔද්දට වටේ ගාන්ට තියෙන මේ මිස්සෙමත් නැහැ මගේ කන්නේ නෑ මේක හොඳයි ඕන දැන් මගේ ඔද්ද නම් ගානට මේ තැඹිලා පොඩ්ඩක් ගානට ඉතුරුනා මේ කොත්තු වැඩේ තරමට ඒ නිසා මම මගේ හොද්ද ඔෆ් කරනවා ඊට පස්සේ චිකන් ටික බෙරලා වෙනම අරගෙන චිකන් කැලි ටික බදිනවා මේ කොත්තුවට දාන්න.
ඒක බේර ගත්තා නම් හරි පුතේ. එහෙම තමයි කරන්නේ. කොහොම බේරුවම හොදිනවනේ. කොහොමද බේරන්නේ එහෙනම්? මම කියන්නේ අර බොට්ටට දාලා. දැන් තියෙන්නේ මේ ටික මේ චුටි චුටි කැලේ වලට ඉරා ගන්න. එතකොට රහයි. මේ කොත්තුවක් ගහන මේ කොත්තුව ගහන තිබ්බනම් මේව ඉරන්න ඕනේ නේද? එහෙනම් ඉරන්නේ නෑනේ. කොත්තුව ඉතින් ගහන්න නෑනේ අපිට. හරි ඊට පස්සේ අපි හදන්නේ කොත්තුව හදාගන්න. ඉස්සලම තෙල් ටිකක් හටියට දාලා චිකන් ටික දාලා බෙද ගන්න ඕන. ලිප පොඩ්ඩක් වැඩි කරගන්න. ඊට පස්සේ අපි මේ සරේ චිකන් ටික දාගමු මේකට. දැන් චුට්ටක් මේක බැදෙන්න අරිමු. සුදු ලුණු ඉඟුරුයි කරකර ගන්න හදන්නේ. ගුරු පොඩ්ඩක් දාගමු. ඒකටම ලොප්පෙත් දාගමු. මම බාජිනේ පොඩ්ඩක් මෙහෙම ඇල කරගන්නවා. එතකොට අර තෙල් ටික එක පැත්තකට එකතු වෙනවා. වැඩිපුර තෙල් කන්න හොඳ නැති නිසා එහෙම කරන්නේ. හැමෝම කොලෙස්ටරෝල් කාර්යවනේ. කරපිංචක් තිබ්බනම් මරු අම්මගේ ගහනන් තියනවා කඩන්න දෙන්නේ නැහනේ. ඊයස ආපහු මේ ටික එක පැත්තකට පොඩ්ඩක් එකතු කරලා බිත්තර ටික දාගමු. ඒකටම පොඩ්ඩක් ලුණු එකතු කරා නම් හරි බිත්තරයකට. ලුණු සල්කකුයි ගම්මිරිස් පොඩ්ඩකුයි. දැන් අපි ඔක්කොම කවලම් කරගෙන එළවලු ටික එකතු කරගමු. ඉස්සෙල්ලම කැරට්. ඔක්කොම දාන්න. භාගයක් දානවා. භාගයක් ඉතුරු කරගන්නවා. පස්සේ උඩින් දාන්න. ඊට පස්සේ ලුණු. ඊට පස්සේ මේ ටික ටිකක් කවලම් කරලා ටිකක් වෙලා තියෙනවා. අපි එකතු කරගමු ෆ්ලික්ස්. මේ මිශ්‍රණයට අනිවාර්යයෙන්ම ලුණුයි ගම්බිරිසුයි දාන්න. මම නම් කහ පොඩ්ඩකුයි දුරු පොඩ්ඩකුයි එකතු කරනවා. දුරු පොඩ්ඩක්. මේක හොඳ කවලම් කරගන්න. තාම මේකට ලික්ස් ටිකකුත් එකතු කරගෙන ලික්ස් ඔක්කොම දාන්න. ඔක්කොම දැම්මොත් කොත්තුව දාලා කවලම් කරද්දී චොර වෙනවනේ. මේකට අපි ඒ ගමම ඉස්ස ටිකත් එකතු කරගමු. හරි අපේ හට්ටිය පොඩ්ඩක් ලොකු මදි නිසා මේකෙන් ටිකක් අපි මේ වාජනයකට දාගෙන කොත්තුවක දාලා කාලම් කරලා ඊට පස්සේ ඒ ටික උඩින් දාමු. මේ නෝල ටිකත් එකතු කරගමු. ඊට පස්සේ ඉතුරු රොදු ටිකත් මේකට දාගමු. ඉතින් ඔක්කොම එකපාරට වේදගමු. ලොකු හටියක් තිබුණා සෝක් එකට හදන්න තිබ්බා. හරි දැන් කොත්තු ගානට ඇදලා තියෙන්නේ හොඳට තැම්බිලා. ක්‍රන්චි එකට හැපෙන කොටත් රහයිනේ. කැල්ට. දැන් වෙලාව 10:00යි. උයන පටන් ගත්තරේ 8ට. චුට්ටක් වෙලා ගියා දන්නේ නැති. ඉතින් අපි වැන්නනනේ වැඩක් කරද්දි. හරි. දැන් නම් ඇති. කොත්තුව සුපිරියට ආවා. හරි. සොසේජස් ටික ඉරි ටිකක් ගහගෙන ඒකත් බැදගමු. ඔන්න ඉරි ටික ගහලා ඉවරයි. හරි. දැන් අපි සොසේජස් ටික දාගමු. let's go. අම්මට කියම කරකවලා let's go. ඔන්න අපි කොත්තුව හදාගෙන ඉවරයි. ඔය දාන්නේ කොත්තමල්ලි කොළ. ඇත්තටම කොත්තුවේ ගනම් පට්ටම පට්ට රහයි. මේ තියෙන්නේ ටර්කි සොසේජ් එකක්. ඒක හරිම රහයි. චිකන් කරි එකත් ඒමම තමයි. නැන්දම්මට හොඳටම බඩගිනි වෙලා පුදුම අමාරුවකින් තමයි අන්තිම වෙලාවේ හිටියේ. කොහොම හරි අපි දෙන්න බැනුනුත් ඇහුවා. පට්ට පදිරි කොහොමද ඒක? මිසිස් කොත්තුව මිසිස් කොත්තු අනික මාරු මාප්ලා.
එහෙනම් මෙච්චර වෙලා අපේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. අපිව subscribe කරලා නැතිනම් පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා subscribe කරන්න, අපිට like කරන්න. මේ වීඩියෝ එක හොඳයි නම් පල්ලෙහින් comment එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. මතක ඇතුව bell icon එකත් ඔබන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා. සුපිරි කොත්තුවක්.